අයිබෝන් මචන්ලා සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුදු උත්සවය ඉවරයි. තව අවුරුදු 3-4ක් යනකොට මේ හෙළේ මහා සංස්කෘතික මංගල්‍ය ඉවරටම ඉවරයි. දැන් මේ දවස්වල මචං අවුරුදු උත්සවයක් ගැන ලොකු කතාවක් යනවනේ. ඇත්තම කතන්දරේ මේ මානසික ලෙඩ්ඩු තමන්ගේ තියෙන විකෘති මානසික ආශාවන් සංසිඳවා ගන්න අර ගම් වල ඉන්න අහිංසක කොල්ලෝ කෙල්ලෝ ගෙනල්ලා ගන්න ගොන් ආතල් නෙමෙයි. ඒකනේ ඇත්ත කතන්දරේ මචං. අපි එක පැත්තකින් තියමුකෝ. උඹලා දැක්කද මචං තව තරංගයක් තියෙනවා. දුවගෙන එනවා අරක්කු ෂොට් එකක් දාගන්නවා අනිත් පැත්තට යනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් එනවා අරක්කු ෂොට් එකක් දාගන්නවා අනිත් පැත්තට යනවා. මේක නිකන් රිලේ එකක් වගේ. දැන් මචං අර ගෙදර ඉඳලා මේ තරංගයේ දිහා බලාගෙන ඉන්න පුංචි දරුවන්ට හිතනවා ඇති මේ අලුත් අවුරුදු උත්සවයේ තියෙන මේ ජන ක්‍රීඩා තමයි මේවා කියලා. මේ තමයි වැඩිහිටියෝ දෙන ආදර්ශය. අවුරුදු කුමරිය. දැන් මොකද්ද මේ අවුරුදු කුමරිය කියන්නේ මචං? අවුරුදු කුමරිය කියලා කියන්නේ පංච කල්යාණියෙන් අගතැන්පත් රූමතිය. පංච කල්යාණිය, කේශ කල්යාණිය, වයං කල්යාණිය, චවි කල්යාණිය, දන්ත කල්යාණිය, මාංශ කල්යාණිය. මේ වගේ අගතැන්පත් රූමතිය තමයි අවුරුදු කුමරිය වෙන්නේ. හැබැයි අද මොකද්ද වෙන්නේ? අඩ නිර්වතින් හෙළුවෙන් ඇවිල්ලා නැටුවොත් අන්න අවුරුදු කුමරිය. මචං අපේ මේ සංස්කෘතිය, ඒ කියන්නේ අපිට අනන්‍ය වූ අපේ සංස්කෘතිය මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ. මේක අපේ විතරයි. අපිට විතරයි. එකම වෙලාවකට චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන, සිරිත් විරිත් ඉටු කරන, සංස්කෘතිකාංග කරන එකම රටේ ලංකාව විතරයි මචං. හැබැයි තමන්ට අනන්‍ය වූ සංස්කෘතියක් තමන් විසින්ම විනාශ කරගන්නා ලෝකේ ඉන්න එකම ජාතියක්, කුජීතම ජාතියක් සිංහලයින් විතරයි. දැන් ඔය දළදා මාලිගාවේ පෙරහැර බලන්න මචං ඒ කාලෙට ලක්ෂ ගාණක් සංචාරකයෝ එනවනේ ලංකාවට. ඇයි? ඒ දළදා මාලිගාවේ පෙරහැර තියෙන විචිත්‍රත්වය නරඹන්න, අපේ සංස්කෘතික අංග බලන්න, අපේ චාරිත්‍ර බලන්න. ඒවට ලෝකයේ ලොකු පිළිගැනීමක්, ලොකු වටිනාකමක් තියෙනවා. ඒවා සජීව ලෙස නරඹන්න ඕන නිසා තමයි මේ මිනිස්සු ලංකාවට එන්නේ. හැබැයි අපේ උන්ට අපේ සංස්කෘතික අනන්‍යතාවයන් ගැන මෙලෝ වටිනාකමක් නැහැ. දැන් ඔය අලුත් සෙට් එකට, අලුත් පරම්පරාවට මේ ಗುಣධර්ම උගන්නලා, ආගම දහම උගන්නලා, උන්ගේ මේ ආකල්ප වෙනස් කරන්න ඕනේ කියලා කවුරු හිතාගෙන ඉන්නවා නම් ඒ ගොන් ආතල් එකෙන් මිදෙන්න. මේවට ගේන්න නීති. සංස්කෘතික අමාත්‍යාංශයේ මේ පොල් පිටි පඹයෝ වගේ ඉඳලා වැඩක් නැහැ. තමන්ගේ සංස්කෘතිය මොකෙක් හරි විනාශ කරනවා නම් ඒ විනාශ කරන මිනිස්සුන්ට විරුද්ධව නීති ගේන්න. එහෙම නැත්නම් තව අවුරුදු 3-4ක් යනකොට අපිට මේ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය කියලා එකක් නැහැ. අපිට අපේ දරුවන්ට බලන්න තියෙන එක්තරා විකෘතියක් විතරයි.